අපි ගමන අද දාගත්තේ චැරිට් පාර. ගොඩක් දුෂ්කර පාරක් වගේම ලස්සන පාරක්. කොහොමද කියලා දන්නේ නැහැ. අපි ගිහින් බලමු උඩට. අපි ගමනේ දුෂ්කරම හරිය පටන් ගන්න මෙතන ඉඳන්. මෙතන ඉඳන් තමයි දිගටම යන්න තියෙන්නේ. එක දිගට යන ගමනේ පොඩි ගමක් හම්බ වෙනවා මගදී. ඒ හරිය තමයි මේ. යනකොට තිබ්බ මේ මීදුවෙන් මෙහිලා තිබ්බ සුන්දරත්වය ටික වෙලාවක් යනකොට වැස්සත් එක්ක ටිකක් අවුල් වුණා. ලොකු පොදක් එක්ක තමයි යන්න උනේ අන්තිමට බයික් එකකින් දැන් අමාරුවෙන් තමයි ගියේ. චැරිට් පාත් කඳුතරයනට කලින් වාහන දාන්න වෙන පාකින් ඇත්තියෙනවා. යනකොට තමා තේරුන්නේ මේ පාර කොච්චර දුෂ්කරද සහ සුන්දරද කියලා. කූඩැල්ලුන්ගෙන් නම් ඉවරයක් නෑ. අපි හිතුවේ නෑ මගදී වැස්සක් හම්බ වෙයි කියලා. මොකද අපි එහෙම කිසිම දෙයකට ලෑස්ති පිට නෙමෙයි ආවේ. නමුත් මේ අපි දෙන්නම එක වගේ වැස්සට අපි දෙන්න මේ කොහෙවත් නවතින්න කරන්න ගියේ නෑ. තෙමීගෙන හරි අපි යමුයි කියලා තමයි හිටියේ. කොහොම හරි අපි ඉක්මනින්ම කන්ද උඩටම නැග්ගත්තා. මොකද වැස්සත් එක්ක. හැබැයි ගමනේ මගින් මග මේ වෙහස නිවා ගන්න පොඩි view point ටිකක් තියෙනවා. බලපුවම හරි ලස්සනයි. ගණ කැලාවත් එක්ක දුර ඈත අහසත් එක්ක මදුපන්තියක් පේනවා. අපි කියපු ක්ලයිමේට් එකත් එක්ක නම් ලස්සන view එකක් තිබුණා මීදුමත් එක්ක. වැස්ස කියලා ලොකු අපේ view එකට එහෙම බාධාවක් උනේ නැහැ. නමුත් අපිට පොඩ්ඩක් අපහසුතාවයක් වුණා යද්දී ලිස්සන ඒවා කූඩැල්ලෝ සහ මේ දාඩිය දානවා. අපි ජැකට් දාගෙන ගියේ. මොකද අපි කුඩවත් මුකුත් ජැකට්වත් ගෙනිච්චේ නැහැ, රේන්කෝට්වත් ගෙනිච්චේ නැහැ. බයික් ජැකට් තමයි අපි දාගෙන ආවේ. ගොඩක් සීතලයි. උඩ කැම්පින් කරන්න පොයින්ට් කීපයක් තියෙනවා. කන්ද අයිනටම වෙන්න සහ මැද හරිය වෙන්න ලස්සන ප්ලේස් ටිකක් තියෙනවා. කලින් ඒ කියන්නේ කැම්පින් වලට ඇවිල්ලා ගල් බැඳලා ගල් තියලා ලිප් හදලා ඒ සීන් කරපු ටිකකුත් තියෙනවා. කොහොමත් හොඳ ප්ලේස් එකක් සහ හැබැයි ගොඩක් සීතලයි. මට දැනුණු සීතලම තැනක් නෝ මෙතන. හවස් භාගෙ වෙනකොට අපි කොහොම හරි බැහැගත්තා. මොකද අපිට යන්න නැත්තම් පාරවල් පේන්නේ නැහැ. මොකද අපි කැම්පින් කරන්න නෙමෙයි ආවේ. අපි එක දවසකට තමයි ඇවිල්ලා යන්න ආවේ. හවස වෙනකොට පල්ලෙහාට බැස්සා ලස්සන ඉර බැස්මක් අපිට තිබුණා. ඒක ඇත්තටම ලස්සනයි.
අපි එහෙනම් තවත් ට්‍රැවල් ලොග් එකකින් හමුවෙමු.